guys, ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ කිතුල්කන්ද රිසෝට් එකට. ඉතින් මේ කිතුල්කන්ද රිසෝට් එකට යන්න තියෙන තාමත් පටු මාර්ගය. ඉතින් මේකේ ගේට් එක ගාවින් නම් උඩට අහනවා වාහන එනවද නැද්ද? එහෙම අහලා තමයි අපිව උඩට යවන්නේ. මේ මේගොල්ලගේ ක්‍රිස්මස් ඩෙකොරේෂන් එක. දැන් අපිට වෙල්කම් ජූස් එකක් හම්බුණා. ඉතින් අපි දැන් කිතුල්කන්ද රිසෝට් එකට ආවා. අපි view point එකට යනවා බලන්න. ඉතින් දැන් මේකෙන් උඩ තියෙන්නේ pool එක. ඉතින් බලන්න කොච්චර ලස්සන pool එකක්ද කියලා. pool එකේ ඉන්නකොට අපිට view එක හොඳට පේනවා. ඉතින් මේ ඉන්නේ pool එක. Main apa ayah? අම්මා මෙතන view point එක ඒක මාර ලස්සනට විදිහට පේනවා. අර නම් වල පේනවද නැහැ. එතන ඉඳලා එන දුර කන්දක් පේන එක හරිය ලස්සනට පේනවා මෙතනට. මේ විදිහේ විහිලා. ඉතින් අපිට room එක හම්බුණා. room එක 302. අපි බලමු room එක කොහොමද කියලා. මෙතන කැලේක ඉන්නවා වගේ ෆීල් වෙන්නේ. බලමු. මේ තියෙන ඉතින් අපේ room එක මේක ගොඩක් ලස්සනයි. අපි බුක් කරේ ට්‍රිපල් රූම් එකක්. ඉතින් මෙතන එකක් තියෙනවා, බෙඩ් තියෙනවා, එතකොට බෙඩ් තියෙනවා, පොඩි ලොක එකක් අපිට තියෙනවා. ඊට පස්සේ ටී එකක් තියෙනවා. එතකොට මිරර්ස් වින්ඩෝස් හරියට ලස්සන view එකක් තියෙන. මේක ඇරලා තිබ්බත් අවුලක් නැහැ. මේක වීදුරුවක් දාලා තියෙන්නේ. ඉතින් අපි කෝල් කරන්න ෆෝන්ස් තියලා තියෙනවා. මේ වගේම view එකක් සෙට් වෙන විදිහට තමයි මෙහෙ හදලා තියෙන්නේ. මේ තියෙන්නේ අනිත් එක. wow. මෙතෙන් තමයි මාර ලස්සන view එකක් තියෙන්නේ. අරක පේන්නේ පාදුක්ක ටවුන් එකලු. අර උඩ ස්විමින් pool එක ගාන තමයි හොඳටම පේන්නේ. ඉතින් අපි එතනට ගිහලා වීඩියෝ එකක් කරමු. ඉතින් එතන ගොඩක් ලස්සනයි. ඇත්තටම guys මෙතනට කිතුල්කන්ද රිසෝට් කියන නම හැදලා තියෙන්නේ මේක වටේට තියෙන්නේ කිතුල් ගස්ලු. ඉතින් ඒක නිසා තමයි මේකට කිතුල්කන්ද රිසෝට් කියලා කියන්නේ. Ini ada kartier.
පූල් එක බලන්න ආවා. බලමු පූල් එක කියලා. අම්බෝ ඔවයි. අවුයි. ඉතින් මේක තමයි අපේ කිඩ්ස් ස්කූල් එක. ඉතින් අපි සිල්ම ගන්න දාවේ. ඔව් නේද? අනිත් පැත්තේ. ලස්සනයි. view එකත් එක්ක ලස්සනයි. ඔයගොල්ලෝ අර බුෆේ එකේදී අර පඩිපෙළ නගිනකොට අර පෙන්වන්නේ දොංගලට මේ ෆොටෝ එක. ඒ ෆොටෝ එකේ තිබ්බ මේ ඒ කියන්නේ මේ හොටෙල් එකයි පූලුයි ඔක්කොම එක ලස්සන චිත්‍රයක් කරලා ඒක ලස්සනයි හොඳේ. මංගල බලන්නකෝ ඒක. දැන් නම් අවුයි. එතනදී අතන වොෂ් කරගෙන අපිට පූල් එකට හොඳ වෙනවා. Hi to Paris Apartments. Hi. ඉතින් අපි ඩිනර් අරගෙන දැන් රූම් එකට යන ගමන් රෑ වෙලා හොටේම කළුවරයි. Good morning guys. ඉතින් දැන් වෙලාව 7:00 මීදුම තියෙනවා ඇතින්. අවුව නම් හොඳට වැටිලා තියෙන්නේ. ඔයගලන්ට ඈත පේනවද? ඈත මීදුමෙන් වැහිලා තියෙන්නේ. මෙතනට හොඳට අවු වෙනවා. Hi guys, ඉතින් දැන් අපි යන්නේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඉතින් අපේ කට්ටිය
අපි ඉන්නේ කිතුල්කන්ද view point එකේ. බලන්න මෙතන කොච්චර ලස්සනයිද කියලා. guys, ඉතින් දැන් අපි මේ හොටෙල් එකෙන් check out වෙන්න යන්නේ. ඉතින් thank you ඔයගොල්ලෝ මේක බැලුවට. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. එහෙනම් අපි යමු. bye bye.